අද මං කතා කරන්නේ ජීවිතේ එකපාරක් හරි රස බලන්න ඕනේ ලෝකයේ රසම කෑම වර්ග පහක් ගැන. පළවෙනියට කතා කරන්නේ අපි සුෂි. ජපන් කෑමක් වන මේ විනාශ සමග පිළිගන්වන සුෂී තමයි රසවත්ම ආහාරයක් සලකනවා. පිළිගුණු, ලෙමන් ග්‍රාස්, ඉඟුරු, මිරිස් සහ ගැලන්ඩර් ඇතුළු හොඳම කුළුගොඩු කරන්නේ ඇසුරුම් කළ ශොනික නූඩල්ස් ගැන නෙමෙයි. ඔව්. මේ රාමෙන් කියන්නේ තිරිඟු පිටි නූඩල්ස් වලින් සාදන ලද ජපන් කෑමක් තමයි. හැබැයි එළවලු සහ මත් සමග සුප්පානයක් සමග පිළිගනු ලබන රාමෙන් ජපනයටම විතරක් ගන්න පුළුවන් විශේෂී රසකින් යුක්තයි. රාමෙන් සුප් හොද්ද ඒකට දාන්න කුළුගොඩු වලින් අනුව රස පිළිපැද්දා එනවා. ජපානයේ සෑම පළාතකටම ඒ පළාතට ආවේනික රසයක් තියෙන රාමෙන් විතරක් තියෙනවා. කොට්ට කියන්නේ ඌරු අන්තිම සාධන ලද ප්‍රසිද්ධ රාමෙන් විෂයක්. හොක්කයිඩෝ වලට ආවේනික ජනප්‍රියම රාමෙන් වර්ගයක් තමයි මිසෝ රාමෙන්. ඉතින් ජපාන් කෑම රස බලන්න හිතන අයට රාමෙන් විෂයක් අමතක කරන්න බෑ. අතරේ කතා කරන්නේ කෙබාබ් නම් ඉතින් ලංකාවේ තියෙනවානේ. හැබැයි සමන්විත වන මේ කෙබාබ් සමහර අවස්ථාවලදී බාර්බකියු ඇස්සේ සකසනවා. සුදු ලූණු, ගම්මිරි සහ එළවලු තෙල් ඇතුළු විවිධ අමුද්‍රව්‍ය සමග පිසින කෙබාබ් වලට ගොඩක් වෙලාවට යොදාගන්නේ එළුමස් හෝ බැටි පැටවුන්ගේ මස් තමයි. ඒ වගේම හරක් මස්, මාළු, කුකුල් මසුත් යොදා ගන්නවා. ඒකතු කරන කුළුගොඩු අනුව රසය වෙනස් වුවත් පරිපූර්ණ ආහාර සෞඛ්‍යයක් වන කෙබාබ් ලෝකයේ රසවත්ම කෑම වලින් එකක් බව දැනගන්න. වියට්නාම් කෑම වර්ග ගැන විශේෂයෙන්ම මාංශ ආහාර ගැන ඇතැම් වෙලාවට බය හිතෙන තත්ත්වයක් තිබුණා. මේ කියන්නේ ලෝකයේ රසවත්ම ආහාරයක් තිබුණ වියට්නාම් කෑම වර්ගයක් වන පෝ ගැනයි. ඉතා සරල ආහාරයක් වුණත් විශිෂ්ට රසයක් තියෙන පෝ නූඩල්ස් සමග මස් සාමාන්‍ය හරක් මස්, කුකුල් මස් වලින් සාදන ආහාරයකි. ආහාර අනුභව කරන කෙනාගේ ඔළුවෙන් ලේසියකට මැකී නොයන සුවඳක් මේ ඩිෂ් එකටත් තියෙනවා. වියට්නාමයේ ජනප්‍රිය වීති ආහාර වර්ගයකුත් වන පෝ ශරීරයට අහිතකර නැහැ. සාමාන්‍යයෙන් මේක ජනප්‍රිය ශීත ඍතුවේදී. ඉතින් වියට්නාමයේ යනවන ඔන්න මේ ආහාරය කන්න අමතක කරන්න එපා.